මෙදා පාර අවුරුදු නැකැත් චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරන්නේ කොහොමද? හැම අවුරුද්දකම අවුරුදු නැකැත් චාරිත්‍ර සිංහල රටේ සිද්ධ වෙනවා. නැකැත් චාරිත්‍ර කියලා කියන්නේ නැකැත් අනුව කරනු ලබන චාරිත්‍ර. නැකැත් කියලා කියන්නේ පින්පව් නෙවෙයි. නැකැත් කියලා කියන්නේ කුසල් අකුසල් නෙවෙයි. නැකැත් කියලා කියන්නේ නීතියට පටහැනි හෝ නීති අනුව එකක් නෙවෙයි. නැකැත් කියලා කියන්නේ සතවර්ෂාධික කාලයක් තිස්සේ මිනිසුන් කරගෙන ආපු චාරිත්‍ර ධර්ම ටිකක්. ඒ චාරිත්‍ර ධර්ම කළත් නැතත් ඒකේ වෙනසක් නැහැ. නමුත් මේක සංස්කෘතියක් නිසා වැඩිහිටියගේ යුතුයකම තමයි බාල පරම්පරාවට මේ සංස්කෘතික ලක්ෂණ පවරා දෙන එක. අපේ රටේ නැකැත් හැදුවේ ආණ්ඩුව නෙවෙයි. ලිත් කර්තෘවරු. ඈපා අප්පුහාමි ප්‍රමුඛ ඈපා ලිත අවුරුදු 100කට වැඩි කාලයක් තිස්සේ ඉඳගෙන අපිට නැකැත් චාරිත්‍ර මතක් කරලා හදලා දෙනවා. ඒ වගේම ලංකා ග්‍රහස්පුටලිත ඒ ලිත් කර්තෘවරු ඇතුළු තවත් ලිත් කර්තෘවරු තමයි මේ නැකැත් අපිට හදලා දුන්නේ. දැන් අද කිසියම් ජ්‍යොතිෂය පිළිබඳව උද්‍යෝගයක් ඇති කරගෙන විශේෂ ඥානෙ නැති ගොඩක් ජ්‍යොතිර්වේදීන් අධ්‍යාපන සහතික නැති ජ්‍යොතිර්වේදීන් මේ අනුන් හදපු නැකැත් වලට අනුන් හදපු කූඩුවේ බිත්තර ලන්න පටන් අරගෙන ඒක රජයේ වැරැද්දක් හැටියටත් දක්වනවා. රජයේ සම්බන්ධ දෙයක් වෙන්නේ කොහොමද මේක? රාජ්‍ය නැකැත් කමිටුව විසිරුවලා ඉවරයි. ඒක නිසා රාජ්‍ය නැකැත් කමිටුව පත් කරන්නත් ඉස්සෙල්ලා ඉඳගෙන අපිට නැකැත් හදලා දුන්න විදිහටම මේ අවුරුද්දෙත් නැකැත් ටික හදලා දීලා තියෙනවා. නැකතට වැඩ කළාය නොකළාය කියලා සිද්ධ වෙන විපතක් නැහැ. සිද්ධ වෙන සැපතක් නැහැ. නමුත් සිරිතක් හැටියට චාරිත්‍රයක් හැටියට නැකතට අනුව වැඩ කටයුතු කිරීම වැදගත්. සිංහල අලුත් අවුරුදු නැකත් කොටස් දෙකකට බෙදෙනවා. මැදින් යන තීරුව තමයි පුණ්‍ය කාලය. එහෙම නැත්නම් සංක්‍රාන්ති සමය. එහෙම නැත්නම් නැකත් නැති වෙලාව කියලා හඳුන්වන එක. ඉන්පස්සේ පරණ අවුරුද්ද ටිකයි අලුත් අවුරුද්ද ටිකයි. පරණ අවුරුද්ද කරපු අවසාන කරන්න අවසාන වශයෙන් කරනවා. අලුත් අවුරුද්දේ ටික අලුතෙන් අලුත් අවුරුද්ද දින 365ක් සඳහා ඒ කටයුතු කරනවා. ඒ නිසා ඒ ලිත්වල තියෙන නැකත් චාරිත්‍ර අනුව ඔබගේ බිත්තිලිතේ තියෙන නැකත් චාරිත්‍ර අනුව ඉෂ්ට සිද්ධ කරන්න ඔය ජ්‍යොතිර්වේදී කියලා කියන අධ්‍යාපන සුදුසුකමකුත් හරියමක් නැති විශේෂඥ භාවයකුත් නැති අය කියන අරගලවලට ඔබ පැටලෙන්න එපා. ඔබ ඔබේ දරුවන් සමග සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඒ විදිහට ඉෂ්ට සිද්ධ කරන්න ඒ සංස්කෘතිය ඔබ ඔබේ දරුවන්ට අනාගත පරපුරට පවරා දෙන්නට උත්සාහ ගන්න. තෙරුවන් සරණයි.